මිනිස්සෙකුට දරා ගන්න පුළුවන් උපරිම කායික වේදනාවක් කොපමණද? මරණය ඇස් පෙනි තප්පරෙන් තප්පරය අපාගත කරන්න සිද්ධ වුණොත් සාමාන්‍ය මිනිස්සෙක් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම දඬ ගහලා අඬාවි. නැත්නම් පණ බේරගෙන දුවාවි. හැබැයි ඒ දරුණු මරණීය වේදනාව තමන්ගේ දිනචර්යාව කරගත්ත ලෝකයේ දරුණුතම මිනිසුන් කණ්ඩායමක් ගැන ඔබ අසා තිබෙනවද? ලෝකේ දරුණුතම කැලෑ සටන් පුහුණුවක් විදියට සැලකෙන පිලිපීන යුද හමුදාවේ ස්කවුට් රේන්ජර්ස් එහෙමත් නැත්නම් මියුසෑන් පුහුණුව කියන්නේ ඇත්තටම මිනිස්සු පණ පිටින් ඇදලා දාන නිරේකටමයි. ඔබ දන්නවද මේ කෝස් එක ආරම්භ කරද්දී ඉතාමත් ශක්තිමත් සාමාන්‍ය හමුදා සෙබළුන් 194 දෙනෙක් මේ අපායට ඇතුළත් වෙනවා. හැබැයි මාස 6ක මේ අමානුෂික වද හිංසා වලින් පස්සේ කෝස් එක අවසානයේ ඉතිරි වෙන්නේ එයින් සෙබළුන් 87 දෙනෙක් විතරයි. ඉතිරි 107 දෙනාටම සිද්ධ වෙන්නේ ඒ අමානුෂික වේදනාව දරා ගන්න බැරිම තැන දන ගහලා අඬාගෙන මේ කඳවුරෙන් පැනලා යන්නයි. තමන්ගේ ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන් මේ දරුණු කඳවුර ඇතුලේ සිදුවන කිසිවෙකුත් නොදන්නා බිහිසුණු රහස් සොයාගෙන අද අපි යමු සිතේමින් පිට. පිලිපීන යුද හමුදාවේ මේ බිහිසුණු පුහුණුවට හැමෝටම ඇතුළත් වෙන්න බෑ. හමුදාවේ ඉන්න කායිකව ශක්තිමත් සෙබළුන් තමයි මේ පුහුණුව සඳහා තෝරගන්නේ. හැබැයි මේ කඳවුරේ පස් පාගපු පළවෙනි තප්පරේ ඉඳන් ඔවුන් සතු සියලුම මනුෂ්‍ය අයිතිවාසිකම් ඔවුන්ගේ ගෞරවය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දානවා. කඳවුරට ඔවුන් පැළඳ සිටින සිවිල් ඇඳුම් සපත්තු පෞද්ගලික බඩු බාහිර ආදී ඔක්කොම විසි කරලා දානවා. ඊළඟට ඔවුන්ගේ හිසකෙත් සම්පූර්ණයෙන්ම බූගාලා ඔවුන්ට කතා කරන්න නමක් වෙනුවට අංකයක් ලබා දෙනවා. එදා ඉඳන් ඔවුන්ට තමන්ගේ නම පාවිච්චි කරන්න තහනම්. කඳවුරේ ඉන්න උපදේශකවරුන් එහෙමත් නැතම් ඉන්ස්ට්‍රක්ෂන්ස්ලා මේ සෙබළුන්ව පිළිගන්නේ ආදරෙන් නෙවෙයි. පැමිණි පළවෙනි පැයේ ඉඳන්ම මුළු ඇඟම වෙවුලලා යන විදිහේ අධික කායික දඬුවම් දීම ආරම්භ කරනවා. ඔවුන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ සෙබළුන්ගේ මනස සම්පූර්ණයෙන්ම බිඳවට්ටලා ඔවුන්ව ඕනෑම දෙයකට කීකරු වෙන කිසිම හැඟීමක් නැති රොබෝවරුන් බවට පත් කරන්නයි. මඩ ගොඩවල් වල රෝල් වෙවි අපිරිසිදු වතුර බොමින් පැය ගණනාවක් තිස්සේ දෙන මේ දඬුවම් වලින් සමහර සෙබළුන් පළමු දවසේම කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. මාස 6ක් පුරාවට දිවෙන මේ බිහිසුණු පුහුණුවේ තියෙන දරුණුම සහ බිහිසුණුම කාල සීමාව හැඳින්වෙන්නේ හෙල් වීක් එහෙමත් නැත්නම් අපායේ සතිය විදියටයි. මේ සතිය ඇතුළත සෙබළුන්ට එල්ල කරන භයානකම මානසික ආයුධය තමයි නින්දා හිමි කිරීම. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද එක දිගට දින 6ක් ඒ කියන්නේ පැය 144ක් තිස්සේ මේ සෙබළුන්ට එක තප්පරයක්වත් ඇස් පියා ගන්න උපදේශකවරුන් ඉඩ දෙන්නේ නැහැ. සෙබළුන් දරුණු තෙහෙට්ටුව නිසා හිටගෙන ඉද්දිත් අවුෙද්දිත් මඩේ බඩගාද්දිත් නින්දෙන් ඇදගෙන වැටෙනවා. යම් හේකින් එක සෙබළෙකුට හෝ නින්ද ගියොත් ඇසිපිය වුණොත් මුළු කණ්ඩායමටම ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි අමානුෂික දඬුවම්. කරවටක් කුණු මඩේ ගිලිලා කූඩැල්ලන් ඇඟිල්ලේ උරා බොද්දී කිලෝග්‍රෑම් ගණනාවක් බර මේ ආයුධ සහ වැලි කොට්ට ඔළුව උඩ තියාගෙන මහා වැස්සේ වෙවුල පැය ගණන් ඉන්න මේ අස්සරණ මිනිසුන්ට සිද්ධ වෙනවා. මේ දරුණු නින්ද නොමැතිකම සහ අධික වේස නිසා සෙබළුන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය විරහිත වෙන්න ගන්නවා. ඔවුන්ට Taman ඉන්න තැන අමතක වෙනවා. ඇස් වලින් නොපෙනෙන දේවල් පවා පේන්න පටන් ගන්නවා. සමහර සෙබළුන් ගස්ගල් එක්ක කතා කරන තරමට මානසිකව පිස්සු හැදෙන තත්ත්වයට පත් වෙනවා. මේ හැමදේම මදිවට ඔවුන්ට කෑම බීම ලබා දෙන ක්‍රමය ඊටත් වඩා අන්තිම මානුෂිකයි. සෙබළුන්ට දින ගණනාවක් තිස්සේ අධිකව බඩගින්න ඉද්දී ඔවුන්ට කෑම පිඟාන ළඟට දෙන්නේ උපරිම තප්පර 10ක වගේ අතිශය සුළු කාලයක් විතරයි. කන්න පටන් ගන්න කියපු ගමන් තප්පර 10ක් ඇතුළත පිඟානේ තියෙන කෑම ටික කොහොම හරි කට ඇතුළට ඔබා ගන්න ඕනේ. තප්පර 10 ඉවරුණු ගමන් කෑවත් නැතත් පිඟාන උදුරාගෙන ඔවුන්ව නැවතත් දරුණු ව්‍යායාම වලට මඩ ගොඩවල් වලට ඇදලා දානවා. මේ නිසා සෙබළුන් කරන්නේ බත් ටික
අනලා ගුලි කරලා එකපාර කටේ ඔබාගෙන හුස්ම ගන්නත් බැරුව හිර වෙවි අමාරුවෙන් ගිලින එකයි. හරියට කෑමක් බීමක් නැතුව නිින්දක් නැතුව දවස පුරාම මේ විඳින කායික වේදනාව දරා ගන්න බැරිම තැන පුහුණුවට ආපු සෙබළුන් විශාල පිරිසක් අපි අයින් වෙනවා කියලා අඬමින් කෑගසමින් මේ කඳවුර දාලා පැනලා යනවා. එතනින් ඉතිරි වෙන මේ අනිත් අයට මේ අපාය තවත් දරුණු වෙනවා. අපාය සතියෙන් පස්සේ මේ ඉතිරුණු සෙබළුන්ව අරන් යන්නේ පිලිපීනයේ තියෙන දරුණුතම අඳුරු ඝන වනාන්තර කැලෑවලටයි. ඒක හැඳින්වෙන්නේ ජංගල් සර්වයිවර් එහෙමත් නැත්නම් කැලෑවේ ජීවත් වීම කියලායි. මෙතනදී උන්ට කිසිම සාමාන්‍ය කෑම බීමක් ලැබෙන්නේ නැහැ. සති ගණනාවක් දවස් ගණනාවක් තිස්සේ කිසිම දෙයක් නොකා සම්පූර්ණයෙන්ම බඩගින්නේ ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ජීවත් වෙන්න ඕනේ නම් බඩගින්න නිවා ගන්න ඕනේ නම් කැලෑවේ ඉන්න විෂ සර්පයෝ පිඹුරෝ නාගයෝ අල්ලලා අමුවෙන් ලේ බොන්න මෙයාලට පුරුදු කරනවා. කැලෑ ගෙම්බන් කුමීන් සහ නොදන්නා විෂ සහක අමුවෙන් කන්න තරම් මෙයාලගේ බඩගින්න සහ මනස දරුණු තත්ත්වයට පත් කරනවා. මේ හැමදේම කරන්නේ සැබෑ යුද්ධයකදී සතුරාට අසු වුණොත් කෑම නොකා මාස ගණන් කැලෑවක් අස්සේ ජීවත් වෙන්න කොහොමද කියලා පුරුදු කරන්නයි. මේ කාලය ඇතුළත සෙබළුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එක දිගට සති ගණන් මඩේ සහ වතුරේ ඉන්න නිසා කහුල්වල මස් කුණු වෙලා අධික සීතල සහ තෙහෙට්ටුව නිසා පෙනහළු අකර්මණ්‍ය වෙලා සෙබළුන් ලේ වමනය කරනවා. පුහුණුව අතරතුර සෙබළුන්ව සිහි නැතුව ඇම්බියුලන්ස් රථවල දාලා හොස්පිටල් අරන් යන එක මේ කඳවුරේ සාමාන්‍ය දෙයක්. ආවාසනාවන්ත විදිහට සමහර සෙබළුන්ගේ ජීවිත පවා මේ දරුණු පුහුණුව ඇතුළතදී සදාටම හිමි වෙනවා. මාස ගණනාවක මේ අමානුෂික දුක් වේදනාවන් වලින් පස්සේ මේ පුහුණුවේ අවසාන පරීක්ෂණ විදියට උන් ලබා දෙන්නේ සාමාන්‍ය විභාගයක් නෙවෙයි. අවසාන පරීක්ෂණ විදියට මේ සෙබළුන්ව සජීවී ආයුධ දීලා කෙලින්ම යවන්නේ පිලිපීනයේ තියෙන දරුණුම ත්‍රස්තවාදීන් ඉන්න සැබෑ යුද්ධ කලාපයකටයි. ඒ කියන්නේ ඇත්තම සටනකටයි. තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒ සැබෑ යුද්ධ බිමේදී සතුරා එක්ක මුහුණට මුහුණ සටන් කරලා පණ බේරගෙන આવොත් විතරයි ඔවුන්ට අර කියන උත්කර්ෂවත් ස්කවුට් රේන්ජර්ස් ලාංඡනය සහ කළු තොප්පිය පළඳවලා නිල වශයෙන් අභිමානවත් මියුසෑන් සෙබලෙක් විදියට උපාධිය ලබා දෙන්නේ. පිලිපීනයේ මේ සෙබළුන් මෙච්චර දරුණු අපායක දුක් විඳින්දී ලෝකේ ඕනෑම දරුණුම කැලෑ සටනකදී සතුරා හීනකින්වත් නොසිතන විදිහේ මරණීය ප්‍රහාර එල්ල කරලා මව්බිම බේරගත්ත ලෝකයේ නම ඇහුවත් බයෙන් වෙවුලන සුපිරිම වීර කොට්ටාසයක් අපේ පුංචි ලංකාවෙත් ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් විශේෂ බලකාය එහෙමත් නැත්නම් ස්පෙෂල් ෆෝස් සහ කමාන්ඩෝ රෙජිමෙන්තුව. ලෝකේ දක්ෂතම කැලෑ සටන්කරුවන් විදියට ජාත්‍යන්තරයේ පවා අපේ රටේ මේ වීරයන් පිළිගන්නේ නිකම්ම නිකන් නෙවෙයි. පිලිපීනයේ මියුසෑන් සෙබළුන් වගේම ලංකාවේ කුඩා වැව මාදුරුවය සහ තොප්පිගල වැනි අතිශය දුෂ්කර කඳුරුවල SF සහ කමාන්ඩෝ සෙබළුන් ලබන පුහුණුව මීටත් වඩා දෙගුණයකින් දරුණුයි කියලයි කියවෙන්නේ. දින ගණන් නිින්ද නැතුව කැලෑවේ කොළ ජාතිකමින් සතුරාගේ බංකර් ඇතුළටම පැනලා මරණය වැළඳ ගන්න පුළුවන් ලෝකෙ දරුණුම මානසික සහ කායික ශක්තිය තියෙන අපේ රටේ මේ වීරයන්ටයි 30 වසරක දරුණු යුද්ධය නිමා කරන්න ජීවිතේ පූජා කරපු අදටත් අපි වෙනුවෙන් නොනිදන රැකවල් වල ඉන්න ඒ ශ්‍රී ලංකීය අභීත වීරයන්ට සිතියම පිට අපේ උපරිම ගෞරවය සහ උපහාරය මෙලෙස පිරිනමනවා. ඉතින් පිලිපීනයේ මියුසෑන් පුහුණුව වගේම ලෝකේ හොල්ලපු අපේ රටේ ඉන්න මේ සැබෑ වීරයෝ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමෙන්තුව ඇතුළු සියලුම යුද හමුදාවන් ඇතුළාන්තය සහ ඔවුන් ලබන බිහිසුණු පුහුණුව ගැන ඔබට සිතන නැගෙන සිතුවිල්ල පුංචිම පුංචි ඉමෝජියෙන් හරි දෙපාරක්ම සිතා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ කුතුහලයෙන් පිරුණු රසවත් වීඩියෝ දිගටම නරඹන්න සිතියමෙන් පිට YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.